හරි එම්පයර් රේඩර් එක TikTok channel සහ YouTube subscription ඉන්න කට්ටියට gold update එකක් දෙනවද? Okay. ඔගොල්ලෝ gold වල VIP signal වල join වෙලා ඉන්නවා මන් දන්නේ ඇයි කියලා මෙච්චර ඔයගලන්ට මම කියලා දෙද්දි මගේ තාමත් කට්ටිය ඉන්නවා මගේ subscribe වෙලා ඉන්න කට්ටිය අයියලා මේ VIP signal දෙන්නේ නැද්ද? මම ඔයගලන්ට ඇඩ්වයිස් එකක් දෙන්නම්. ඕකේ ඔයාලා මගේ වීඩියෝස් බලනවා ට්‍රෙන්ඩ් ලයින් මම එක වීඩියෝක් දාලා දෙන එකයි දාලා තින්නේ. ඒකෙන් ෆුල් අයිඩියා එකක් ගන්න පුළුවන්. මම මේ මොකද්ද කියන්නේ කියලා. ලයිෆ් ටයිම් ගයිස්. ලයිෆ් ටයිම් මේක අතාරින්න එපා මේ දේ. හරිද? ඔයගොල්ලෝ කොච්චර කෝස් වලට ගියත් මේ තරම් සැහැල්ලුව කියලා දෙන්නේ නැහැ. ඔයගලන්ට මම කියලා දෙන්නේ ගොඩක් සැහැල්ලුව. ඕකේ අනිත් එක ෆ්‍රී ඉන්ඩිකේටර් යූස් කරලා කොහොමද අපි මේ වඳුනගන්නේ මාකට් එකේ තියෙන්නේ කොහෙද? ඕකේ මාකට් එක වල තියෙන්නේ කොහෙද? හරි ඒ හැම දෙයක්ම විස්තර මම ඔයගලන්ට දාලා තියෙනවා. ඔයගලන්ට අවශ්‍යම නම් ඔයගලන්ට පුළුවන් මෙහෙම ට්‍රෙන්ඩ් ලයින් ඇඳ ගන්න දන්නේම නැත්නම් මගේ YouTube subscription එකට join වෙන්න VIP $3යි ලෝකේ තියෙන අඩුම මිල මං හිතන්නේ VIP channel එකකට. හරිද? මම ඒකට ආවොත් ඔයගලන්ට මුල සිටම මං කියලා දෙන්නම්. trading journey එක කොහොමද යන්නේ, leverage එක කොහොමද? හරිද? ඔයගලන්ගේ සත්‍ය කොහොමද ඔයගොල්ලෝ ඉන්න තත්ත්වය මම බලනවා. හරිද? ඔයාලා ඉන්න තත්ත්වය ඊට පස්සේ ඔයාලට ඕන මාකට් එක මම තෝරලා දෙනවා. හරිද? ඒ වගේ මුල සිට මම privately මගේ WhatsApp එකේ message හරහා ඔයගලන්ට අනිත් එක මගේ YouTube live හරහා ඔයගලන්ට trade ගන්න පුළුවන්. මගේ එකම දේ ඔයගලන්ට මම මේ දෙන්නේ අර පණිවිඩේ පුළුවන් නම් හෝල් කරන් ඉන්න ඔයගොල්ලෝ මෙතනින් මෙතනට එක කැනල් එකකට දෙකකට හරි ට්‍රේඩ් කරන්න යන්න එපා. ස්ටොප් ලොස් වැදිලා ට්‍රේඩ් ලොස් වෙනවා. ඕකේ ඒක තමයි මගේ මුල්ම පණිවිඩේ. පුළුවන් නම් හෝල් කරන් ඉන්න ගයිස්. හෝල් කරන් ඉන්න ට්‍රේඩ් එක. හරි හෝල් කරන්න. හරි අපි දැන් යන් අප්ඩේට් එකට ගෝල්ඩ් එකේ. ඔයාලට පේනවා ගයිස් මම දැන් ඩයිනමික් රේන්ජ් එකේ වල ඔයාලා දන්නවා ඒක සුපර් ඉන්ඩිකේටර් එක ඩයිනමික් රේන්ජ්. ඕකේ ඔයාලට පේනවා ඩයිනමික් රේන්ජ් මේ ගෝල්ඩ් එක වැටුනොත් ඕකේ එයාගේ ෆස්ට් ටාගට් එක තමයි හරිද හිතා ගන්න පුළුවන් ඔයගලන්ට one day chart එකේ. ඕකේ 2777 එන් 2777 හරි. එතකොට හරිද මේක තමයි යාගේ රේන්ජ් එක. යා මෙතනින් ක්‍රොස් වුණොත් ඔයාලට පේනවා දැන් ඔයගොල්ලෝ සිග්නල් අහනවා. ඔයාලට සාමාන්‍යයෙන් තේරෙන්නේ නැද්ද මේ මොකද්ද කියලා? සාමාන්‍ය මේක very basic guys. okay දැන් බලන්න මෙතන ටච් එක කරලා තියෙනවා one day chart එකේ. හරිද? ඔයගොල්ලෝ 5 minute ගිහලා scalping ගිහලා තටමනවා trade ගන්න මට තේරෙන්නේ නැහැ ඇයි කියලා. හරිද? ඊට පස්සේ මේ මෙතන බලන්න. හරිද? මේ confirmation එක එනකන් ඉන්න. දැන් බලන්න ඔයගොල්ලෝ one day chart එකෙන් මෙතනින් ඉඳන් ඔගේ trade එක කරන් තියනවා නම් 3429. එයා බලන්න හරියටම strong buy trend line එක. හරිද? බලන්න එයා එතකොට කොහොම trade එකක්ද ඔයගොල්ලෝ අරන් තියන්නේ. එතකොට මෙතනින් ඉඳන් ආයෙ ගන්නවා buy එකක්. දැන් මෙතන මේ තියෙන්නේ short එකක්. guys okay basic guys. okay basic. හරිද? ඉතින් දැන් මේ මෙතන ඉඳන් short එක යන්නේ. ඔයාලට මේ short එකෙම ඉන්න පුළුවන්. okay හරි short එකෙම ඉන්න මේ මෙතන touch කරනකම්. okay එයා නිකන් හරි මෙතන එයා මේ touch කරලා break වුණොත් එහෙම මේ trend line එකෙම යන්න පුළුවන්. okay මෙතන ඔයාලට trade එක close කරන්න පුළුවන් short එකේ ඉන්නවනම්. හරිද? මේක touch වුණ ගමන් okay අනිත් එක මේ free මේක trend line මේ free ඇවිල්ලා indicator එක V2 කියලා ඔයාලා දන්නවා මේ indicator dynamic range එක. ඉතින් ඔයාලට පේනවා මේක down වුණොත් මේක තමයි range එක. හරි? එච්චර අනිත් එක ඔයාලා range එක කිසිම දෙයක් ඕනේ නැහැ. ඔයාලා මේ trend line එකේම යන්න. okay මේක cross වෙනකන් ඔයාලා මේ short එකේ යන්න. ආය උඩට ගන්නයි එල පල්ලයට ගන්නයි. හරි? කිසි දෙයක් ඕනේ නැහැ. හරි? අපි යන් හරි full update එකට අපි 1 month chart එකට යන් SMC වලින්. හරි දැන් අපි ඉන්නේ 1 month chart එකේ guys. okay ඔයාලා දන්නවා මේ indicator මොකක්ද කියලා? SMC structure fair value gap. okay ඔයාලා මේ තියෙන fib එක පෙන්වන්නේ. okay previous low එකකින්ද high එකට තියෙනවා automatically. okay fair value gap තියෙනවා full details එක තියෙනවා guys. මම කියනවා වගේ ඔයාලට පුළුවන්
අපි කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. එතකොට හරිද? ඔයාලා ප්‍රොෆෙෂනල් එක වෙන මටත් බලා ගන්න පුළුවන්. මටත් ලේසි. හරි. ඔයාලා පේනවා ගෝල්ඩ් එක නම් 6 හයි එක කියලා ටච් කරලා තියෙනවා. ඕකේ. මේක තමයි රේන්ජ් එක. එයා කියන්නේ ඩවුන් වෙන්න යන්නේ. ඕකේ. එයාගේ ෆස්ට් ඩවුන් එක හරිද? එයාගේ ෆස්ට් ඩවුන් එක මෙන්න මෙතන. ඕකේ. 2854. ඕකේ. මේක තමයි මෙයාගේ ඩේන්ජර් සෝන් එක තමයි මේ තියෙන්නේ. ඕකේ. එයාගේ ඩේන්ජර් සෝන් එක 2308. ඕකේ. එතනින් ඩවුන් වුණොත් guys ලොකු ඩවුන් එකක් යනවා. ඔයාලා දන්නවා ගෝල්ඩ් සාමාන්‍යයෙන් ඩවුන් එකට යන්නේ අප්ම තමයි. අනිත් එක රේට් කරන්න හරි ලේසි ගෝල්ඩ් කියන්නේ. මම හැමදාමත් කියනවා වගේ. එයාලගේ ගෝල්ඩ් එකේ මේ රේන්ජ් එක තමයි ෆිබ් රේන්ජ් එකේ මෙතන ඇවිල්ලා ඕකේ ඩවුන් එක ඇවිල්ලා පම්ප් කරන්න. ඕකේ ඒ කියන්නේ 2655 guys. ඕකේ මෙතනින් වැටුනොත් guys යා ඩවුන් වෙනවා මෙන්න මේ රේන්ජ් වලට. මේ නම්බර්ස් ටික ස්ක්‍රීන්ෂොට් එකකට ගහගන්න. මේ ගොඩක් වටිනවා. ඕකේ ෆිබ් එකේ. හරි මේවා ස්ට්‍රෝං සපෝට් 1 month chart එකේ. ඕකේ ඔයාලට පේනවා දැන් හරි ඊසි එකේ ඔයාලා බලන්න මෙතන එල 6 6 එක ටච් කරලා මෙතන නිල් පාට ලයින් එක පෙන්නලා තියෙනවා. ඒක තමයි 6 6 එක. මේ ඉන්ඩිකේටර් ෆ්‍රී එක දෙනවා. ඕකේ. එතකොට ඔයාලා බලන්න ඕකේ fair value gap එක ලස්සනට ටච් කරලා මෙතන හැලු බයි එකක් කරන් තියෙනවා. සුපර් බයි මේවට කියන්නේ. හරිද? ස්නයිපර් එන්ට්‍රි guys. ඉතින් මේවා පොඩ්ඩ ඇනලයිස් කරන්න ඔයාලා ඩේලි බලන්න ඕනේ මෙයාලා ඉන්නේ කොහෙද? හරිද? මෙයාලා කොතනද ඉන්නේ? දැන් ඔය බලන්න මෙතන එයා ටච් කරලා ආය අප් වෙන්න හදන්නේ. ඕකේ මේ කැනල් එක බලන්න වන් ඩේ කැනල් එක. ඕකේ හොඳ කැනල් එකක් පෙන්නන්නේ. හරිද? එයා ටිකක් අප් වෙන්න හදන්නේ. හරි. මම දැන් ඉන්නේ ගෝල්ඩ් එකේ වන් ඩේ chart එකේ. ඔයාලට පේනවා තාම pivot point වල තාම ටච් කරලා නැහැ. සමහර විට මේක ඉන්ඩිකේට් කරන සමහර විට ඇවිල්ලා වෙලා ගන්නවා. සමහර විට මේක පෙන්නුවොත් මේක තමයි මෙයාගේ 6 හයි එක එහෙම පෙන්නුවොත් ඕකේ සාමාන්‍යයෙන් මේක පෙන්වන්න වෙලා යනවා සමහර විට මේ වන් ඩේ chart ඉඳලා ඕකේ මේක තමයි ඔන්න දැන් ඔයාලා බලන්න pivot point තාම ටච් කරලා නැහැ. ඔයාලට ගන්න පුළුවන් මේ trend line V2 කියලා ඉන්ඩිකේටර් එකක් තියෙනවා සර්ච් කරලා බලන්න. එතකොට ඔයාලට පේනවා one day chart එකේ ලස්සනට ඕකේ මෙයා එල පෙන්නනවා මෙයාගේ trend line එක. මේක තමයි යාගේ trend line එක. guys හිතා ගන්න පුළුවන්ද එතකොට මෙයා down වුණොත් මේක touch කරලා තමයි මෙයා pump වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේක use කරන්න high time frame වලත් scalping කරන්නත් use කරන්න පුළුවන්. ඕකේ මම මේ අප්ඩේට් එකක් දෙන හින්දා මේක බැලුවේ. ඕකේ අපි අඳිමු trend line එකක් මෙතන සිට. හරි මේක තමයි gold එකේ හරිද gold එකේ trend line අපි අඳහම අපිට බලා ගන්න පුළුවන් high time frame එකේ gold එකට මොකද වෙලා තියෙන්නේ කියලා. ඔයාලා බලන්න මෙන්න මේක තමයි හරිද එයාගේ first touch එක මේක second touch එක gold එක වැඩි down වෙන්නේ නැහැ. ඕකේ මම කිව්වා වගේම gold එක up වෙනවා. ඕකේ හරිද මෙන්න මේ trend line එක ඇඳම ඕකේ එකපාරට ටච් කරාම ඔයාලා අනිවාර්යෙන් ඔයාලා මේ ටච් එක දැක්කහම ආයෙ මෙතනල ටච් එක දැක්කහම ආයෙ පුල් බෑක් එකක් තියෙනවා. එතකොට ඔයාලා මෙතනින් ට්‍රේඩ් එක කරන් තියෙනවා නම් ගායිස් බලන්න ඔයාලගේ වින් රේට් එක කොහොමද කියලා. හරිද? මේක අල්ලන් හිටියා නම් ඔයගලන්ට ලක්ෂ ගාණක් earn කරන්න පුළුවන්. high leverage දාන්න නැතුව ට්‍රේඩ් කරන්න. mainly high leverage දාන්න නැතුව hold කරන් ඉන්න. high leverage දැම්මොත් ඔයගලන්ට loss වෙන ප්‍රවණතාවය වැඩි. සල්ලි හොයන්න ඕකේ ඉක්මන් වෙන්න එපා ඉක්මන් කොටයි ඔයාලා දන්න හොඳටම ඉක්මන් කොටයි ඕකේ ඔයාලා දැන් පේනවා ලස්සනට ටච් පොයින්ට් කරලා තියෙනවා මේ ට්‍රෙන්ඩ් ලයින් එක ඕකේ එතකොට දැන් මෙයා මෙතන ඉඳන් ඔන්න අපිට පෙන්නවා ෆස්ට් ටච් එක සෙකන්ඩ් ටච් එක මේක තමයි යාගේ ට්‍රෙන්ඩ් ලයින් එක ඕකේ වන් ඩේ chart එක ඇඳුත් මේක තමයි අපේ ට්‍රෙන්ඩ් ලයින් එක අපි මේ ට්‍රෙන්ඩ් ලයින් එක හරියටම බලා ගන්න පුළුවන් 1 hour chart එකට ගියාම අපි යමු 1 hour chart එකට. හරි අපි දැන් ඉන්නේ 1 hour chart එකේ guys. ඔයාලට පේනවා 3 touch point තියෙනවා. okay. super 3 touch point. එතකොට gold එක මෙතන ඉඳන් ඔයාලා short කරා නම් මේක hold කරන් ඉන්න. okay. මෙතනින් break කරොත් එහෙම okay. මෙතනින් break කරොත් ඔයාලට පුළුවන් buy එකකට යන්න. අපි බලමු දැන් මෙයාගේ support and resistance.
හරි ඔයාලට බලා ගන්න පුළුවන් support resistance මේක රිෆ්‍රෙෂ් කරාම ඔයාලට පේනවා මෙයාගේ උඩරිම මෙයාගේ ඩවුන් එක 1 hour chart එකේ ඕකේ 3120 ඕකේ දැන් අපිට බලා ගන්න පුළුවන් මෙතන යාගේ තියෙනවා resistance එකක් 3325 යා එතෙන් තමයි බ්‍රේක් කරලා අවිල්ලා තියෙන්නේ යාගේ ඩවුන් එක 3204 ඕකේ ඔයාලා ෂෝට් එකකින් ඉන්නවනම් මේක තමයි ඔයාලගේ රේන්ජ් එක ඔයාලා පේනවා මේ සපෝට් එක ස්ට්‍රොං සපෝට් එකක් අනිත් එක මේ ට්‍රෙන්ඩ් ලයින් එක යා ළඟමයි තියෙන්නේ ඕකේ ඔයාලා ටාගට් එක මේක වෙන්න ඕනේ ෂෝට් වෙද්දි අපිට කිසිම දෙයක් ඕනේ නැහැ guys ඔයාලට පේනවා ඔයාලා ට්‍රෙන්ඩ් ලයින් අඳිද්දි ඕකේ හයි ටයිම් ෆ්‍රේම් එකේ ඕකේ අපිට කිසිම දෙයක් ඕනේ නැහැ ස්කැල්පින් වගේ නෙමෙයි හෝල් කරන්න පුළුවන් ඕකේ සුපර් හෝල් කිරලක් අනිත් එක ඔයාලට පුළුවන් මේ මෙහෙම ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇඳහම මෙතන ෂෝට් එකක් කරන් තියෙනවා නම් හරියටම ප්‍රොෆිට් එක ගන්න ඕකේ සුපර් ප්‍රොෆිට් මේවට කියන්නේ ස්නයිපර් එන්ට්‍රි මේවට කියන්නේ ස්නයිපර් එන්ට්‍රි guys ඕකේ මේවට කියන්නේ ස්නයිපර් එන්ට්‍රි මෙතනින් ඔයා බයිය කරන් තියෙනවා නම් මේක තමයි ස්නයිපර් එන්ට්‍රි ඕකේ මම හිතන්නේ ඔයගලන්ට තේරෙන්න ඇති එහෙනම් මේක තමයි ගෝල්ඩ් එක අප්ඩේට් එක මට රික්වෙස්ට් කරා ගොඩක් කට්ටිය ගෝල්ඩ් එක ට්‍රේඩ් කරනවා අපේ ලංකාව ගොඩක් කට්ටිය හරි මේක තමයි ඔයගලන්ගේ ගෝල්ඩ් එකේ ට්‍රේඩ් එක හරිද මේක තමයි ඔයගලගේ ට්‍රෙන්ඩ් ලයින් එක good luck එහෙනම් subscribe join වෙන්න මගේ YouTube channel එකට up to date gold and BTC අපි හැමෝම next trend line break එකකින්